Hi යාළුවනේ welcome back to my YouTube channel. ඉතින් ඔන්න අද මම යනවා කටාර් වල තියෙන ලස්සන පාක් එකකට. ඉතින් මෙන්න මේක තමයි entrance එක. මේ පාක් එකේ නම තමයි මීයා පාක් එක. ඉතින් අනිවාර්යෙන් මේ වීඩියෝ එක අවසාන වෙනකම් මාත් එක්ක ඉන්න කියලා මම ඔයගොල්ලන්ගෙන් ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම මාව සබස්ක්‍රයිබ් කරලා තියෙන ඕගොල්ලොන්ට බොහොම ස්තුතියි මගේ වීඩියෝ බලනවට. ගොඩාක් ස්තුතියි, ගොඩාක් ආදරෙයි. ඇයි? මොනවද? එකක් තියෙනවා යම් බලන්න. කුරුළු බෙටි. තනකොළ කොල්ල කිඳ ගන්න තරම් හොඳ නෑ. මම ඉඳ ගන්න ඕන මොකක්ද දිනාවෙත් නෑ ලාම. ඔව් ඊළඟ එකට. තමයි මේ ඉඳ ගන්න තියෙන දේ පහු කර කර යනවා එක පරවි බෙටි. එක ගව්වයි. අපි බලමු ඊළඟ එක කොහොමද කියලා. ඊළඟ එකෙත් ඉඳගත්තේ නැත්තම් අර වල් ගොඩට විසික් කරනවා. ඒකත් හරියන්නේ නෑ. ඒක හරියන්නේ නැත්තේ. ඒ තියෙන ගල් ඇට මොනවා හරි ජරාවක් නෙමෙයි. අවුලක් නැහැ ඒක ඉඳගන්න. අවුල්ද? ඔන්න ළමයි ඉඳගත්තා. ඒක දාගන්න මේ ඊරෙන තියෙන කෙනෙක්. ඉතින් අපි ලස්සන තැනක ඉඳගෙන උදේ කෑම ගත්තා. උදේ කෑම කිව්වට අපි රෝල්ස් එකක් කාලා තේ එකක් බිව්වා. කෙනෙක් වොෂ්රූම් ගිහිල්ලා එනකන් මේ ලස්සන පූසෙක් මේ වගේ තැන් වලට ආවම යන්න හිතෙන්නේ නැහැ. යාළුවනේ දවසක ඔයගොල්ලොත් කතාර වල ඉන්නවනම් මේ පාක් එකට එන්න හරිම ලස්සනයි. මීයා පාක් එක කියලා කියන්නේ. හරිම ලස්සනයි. ඉතින් නිදහස පොඩ්ඩක් ඇවිදලා කරලා යන්න පුළුවන්. කොහමද? දෙයක්වත් තරම් ආවනම් වංගේ වරෙන් ළඟට නේද? කොහමද? මේ එන්න පූස් තව එක්කෙනෙක් එනවා. එන්නකෝ තාත්තා. චුට්ට එන්නකෝ අක්කට අල්ලන්න. ලව් එක පටන් ගත්තා. ඕ තව එක්කෙනෙක් එනවා. ලව් එක පටන් ගත්තා යාලා. Hai. කොහමද? අලෝ නත්තනයිනේ. අලෝ වල්ලි කොහමද? අවනේ. සුදු මණික. කොන්තන් මොකුත් නෑ. පවනේ. ඔයාලට කැම දිනනවද මෙහි? ඈ? මේ කැම දිනනවද? ඈ? යම්කෝ. Oli මොකද අක්කිතාද අනේ හරි හොඳයි ඔයා. කන්න මොකද නැහැ.
යන්නන් ඈ බඩගිනි දුවන්නේ. And push ti. මොනවද ඉල්ලන්නේ ඈ මොනවද ඉල්ලන්නේ දෙන්නම් කියලා ගියා. දැන් දෙනවද? මේ පාක් එකේ මාරම ලස්සන පූස ගොඩක් ඉන්නේ. ප්ලේග්‍රවුන්ඩ් එහෙමත් තියෙනවා. හැබැයි බබාලට විතරයි. කැඩුනා වීඩියෝ කරන්න විදිහක් නෑ. මෙහෙම ලස්සනයිද? හැබැයි මගේ ස්ටික් එක කැඩුනා. ලැබෙන මාසේ පඩියාවම මම අලුත් ස්ටික් එකක් ගන්න. සල්ලි කියලා බලන්න බෑ. මෙතන ලොකුවට තිබ්බනේ. දැන් ඒකේ ගලවලානේ. අර මැදින් එක විහිදෙන්නේ හවසට වෙන්න. අර මැද තියෙන. ගනින් යකෝ මෝ ලස්සන ගත්තා ගන්න යකෝ මම සුපිරියක් ඈ ගනින් යකෝ ගත්තා ඔන්න ඉතින් පාක් එකේ ලස්සන view එක තියෙන ලොකේෂන් එකට ආවා. දෝහා සිටි එක මාර ලස්සනට පේනවා ළමයි මෙතෙන්ද. ඒක අපි එන්දට යන්නේ අර පැත්තෙන් ඇවිල්ලා උඩට ඉඳගත්තා. මැද පෙරදිග රටක ජීවත් වෙන ගමන් සිකුරාදා දවසකට නිවාඩුවක් ලැබෙනවා කියන්නේ ඒක පුදුම නිදහසක්. කොච්චි වතුර දැක්කම නම් මාර ආසයි පයින්නම හිතෙනවා. ඒ උනාට ඉතින් බෑනේ. ගිලිලා මැරුණොත් එහෙම මල කෙලිය. අර කැලි දෙක ලස්සනයි. අර කුරුල්ල ටික අර මෙන්න ළමයි එක එක කඩ තියනවා ඉතින් නෑනේ. කො අනිතෙන්ට අතන ලස්සනට දාන්න වෙල්ල. මේක නෙමෙයි මං හිතන්නේ අයිස්ක්‍රීම් කඩේ. එදා මේකේ ගණන් සුදු. මේ අයිස්ක්‍රීම් දෙක මෙන්න මේ කඩෙන් ගත්තා. අයිස්ක්‍රීම් බොහොම ස්තුතියි ඔබට. අර ඇත කැට් ෆුඩ් දෙනවා පූසොන්ට ඒගොල්ලෝ. ළඟට ආවා. බඩගිනිද? බඩගිනි මෙයා ඉස්සෙල්ලා හොරතල් කරලා ගියා අපි.
මේ ඔක්කොම ඇවිල්ලා මෙයාගේ ඇඟේ läගලා අන්තිමට මෙයාව අඬවනලු. ඔය අක්කා මොකවත් අරන් ආවේ නෑ. අරන් ආව එක්කෙනෙක්ට විතරක් දුන්නා. මේ පාක් එකේ ඇවිදලා ඉවර වෙනකොට මට හම්බුනේ මාරම පූස් යාළුවෝ ගොඩක්. ඉතින් ඒගොල්ලෝ මාව දාලා ගියෙත් නෑ. සමහර අය ගොඩක්ම පස්සෙන් ආවා. ඉතින් අවසානෙට මගේ ඇස් දෙකේ කඳුළු පුරවගෙන තමයි මම ඒගොල්ලොන්ට සමුදුන්නේ. වීඩියෝ එක මම මෙතන ඉවර කරනවා. ආයෙත් අලුත් වීඩියෝ එකක් කරන් මම ඉක්මනට එන්න. එතකන් හැමෝම පරිස්සමට ඉන්න.